ආයිබෝන් හැමෝටම අදත් සාදරයෙන් පිළිගන්නවා ඉනෝටෙක් ඇකඩමි YouTube නාලිකාවත් සමග අද අපි කතා කරන්නේ අපේ ප්‍රධාන පාඩම් මාලාවෙන්. ඒ කියන්නේ අපි කතා කරන විදුලිය ගැන මුල සිට කියන පාඩම් මාලාවෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා මේ විදුලියට සම්බන්ධ විශේෂ උපකරණයක් ගැන වගේම මේ උපකරණය ගැන සමාජය තුල තියෙන වැරදි මතයක් නැති කරන්න තමයි අපි හදන්නේ. අපි මේ කතා කරන උපකරණය මොකද්ද? අපි ඒකට කියනවා RCCB කියලා. එහෙම නැත්නම් RCD කියලා කියනවා. මේකට අපි සිංහලෙන් කියනවා ශේෂ ධාරා පරිපථ බිඳිනිය. එහෙමත් නැත්නම් ඔයා මම හැමෝම දන්න සරලම ලේසිම නම තමයි ට්‍රිප් ස්විච් එක. එතකොට මේ ට්‍රිප් ස්විච් එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේ ට්‍රිප් ස්විච් එක ගැන තියනවා කියපු වැරදි මතය මොකද්ද? ට්‍රිප් ස්විච් එක. ගොඩක් අය හිතන් ඉන්නවා අකුණු ගහන වෙලාවට මේ ට්‍රිප් ස්විච් ඕෆ් වෙන්න ඕන කියලා. විදුලි කොටන වෙලාවට අකුණු ගහන වෙලාවට ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ නැත්නම් ගොඩක් අය හිතනවා මේ ට්‍රිප් ස්විච් එක වැඩ කරන්නේ නැහැ. ට්‍රිප් ස්විච් එකේ කාර්යය හරියට වෙන්නේ නැහැ කියලා. එතකොට ඇත්තටම වෙන්න ඕනේ මොකද්ද? අකුණු ගහන වෙලාවට මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්න ඕනේද? එහෙම ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ නැත්නම් අකුණක් ගහන වෙලාවට මේ ට්‍රිප් ස්විච් එක අපේ ගෙදර පරිහරණය කරන්න, අපේ ගෙදර පාවිච්චි කරන්න හොඳ නැද්ද? මෙන්න මේක තමයි මිත්‍යා මතය කියලා මම ඔයාලට කිව්වේ. අපි දැන් කතා කරමු මේ මිත්‍යා මතය ගැන. අපි කතා කරමු අකුණක් ගහන වෙලාවට මේ ට්‍රිප් ස්විච් එක අපිට තියෙන්න ඕනේද? මේ ට්‍රිප් ස්විච් එක මම අපේ ගෙදර ආරක්ෂා කරනවද අකුණකින් කියලා අපි කතා කරමු. අපි ඊට කලින් දැනගමු මෙන්න මේ ට්‍රිප් ස්විච් එකේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. මම මේ සරලව රූප සටහනින් ඇඳලා තියෙන මේ ට්‍රිප් ස්විච් එකේ ඇතුලේ ක්‍රියා කරන ආකාරය සහ ට්‍රිප් ස්විච් එකේ ඇතුලේ තියෙන මෙකැනිසම් එක ගැන අපි බලමු මොකද්ද මෙතනදි වෙන්නේ කියලා. ඔයාලා දන්නවා මම මෙතන සරල පරිපථයක් ඇඳලා තියෙනවා. ඔයාලා දන්නවා මම ඔයාලට කලින් කියලා තියෙනවා සංවෘත පරිපථයේ මෙන්න මේ බල්බ් එක දැල් වෙන්න මෙතනින් ඇම්පියර් එකක් ගියොත් මේ ඇම්පියර් එක නැවතත් මේ ආරම්භක ස්ථානට එනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේක සර්කල්යක් විදිහට කරගෙනවා. ඒ කියන්නේ මේ යන ඇම්පියර් එක නැවතත් එන්න ඕනේ. මේ ධන වලින් යන ඇම්පියර් එක නැවතත් මෙතනටම එන්න ඕනේ. ඇම්පියර් 5ක් ගියොත් නැවතත් මෙතනින් 5ක් ගියොත් ඒ 5 මේ පැත්තෙන් එනවා. ඒ දේවල් දන්නවා. අපි ඒක මෙතනදී පාවිච්චි කරලා බලමු. මම මෙතන ඇඳලා තියෙනවා ට්‍රිප් ස්විච් එකක්. මෙතන මම ටෙස්ට් කියලා තියෙන ටෙස්ට් බටන් එක. තව ට්‍රිප් ස්විච් එකේ තියෙන උඩ ලයිව් සහ නියුට්‍රල් අක්ක දෙක සම්බන්ධ කරන්න. ඒ වගේම ඒ යට තියෙනවා එහෙම ලයිව් සහ නියුට්‍රල් සම්බන්ධ කරන්න. ඒක මැද තියෙනවා හරයක්. ඒ හරේ වටේ තියෙනවා මේ ලයිව් එකේ ඉන්න වයර් එකක්, ලයිව් එකේ ඉන්න සන්ලයිට් කම්බියක්. මේ විදිහට කොයිල් එකක් විදිහට ඔතලා ඒක එළියට රන් තියෙනවා. ඒ වගේම නියුට්‍රල් එකත් මේකට සමාන විදිහටම ඔතලා එළියට රන් තියෙනවා. අපි බලමු ඊටර කොටස් ටික මොනවද කියලා. මෙතනදි වෙන්නේ මොකක්ද දන්නවද? මම මේ එළියට රන් තියෙන බල්බ් එක, මේක තමයි ලෝඩ් එක. මේ බල්බ් එක දැල් වෙන්න අපි හිතමු මේ ලයිව් එකෙන් මේ අග්‍රෙන් අපි ගන්නවා ඇම්පියර් 5ක්. එතකොට මේ බල්බ් එක ගාවට එනවා මොකද්ද? ඇම්පියර් 5ක්. එතකොට ඔයා දන්න විදිහට මේ ඇම්පියර් 5 ඉතින් ආය යන්න ඕනේ නේද? ඒ කියන්නේ මෙන්න මේ ආපු ඇම්පියර් 5 නැවතත් මේ නියුට්‍රල් එක හරහා ආපස්සට යන්න ඕනේ. නියුට්‍රල් එක හරහා මොකද්ද වෙන්නේ? මේ එන ඇම්පියර් 5 නැවතත් යන්න ඕනේ. මෙන්න මේ එතකොට RCCB එක. එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් එක කරන්නේ මේ එන ප්‍රමාණයම එන ඇම්පියර් ප්‍රමාණයම නැවතත් යනවද බලන එක. එන ඇම්පියර් ප්‍රමාණයම නැවතත් යනවා නම් මේ ට්‍රිප් ස්විච් එක මුකුත් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට තියෙනවා. එන ඇම්පියර් ප්‍රමාණයම නැවතත් යනවා නම් ට්‍රිප් ස්විච් එක සාමාන්‍ය ප්‍රමාණය තියෙනවා ඕෆ් නොවි. මොකද හිතන්න ඇම්පියර් 5ක් එනවා. මොකක්ම හරි හේතුවක් නිසා මෙන්න මේ එන ඇම්පියර් 5 ප්‍රමාණය මේ ට්‍රිප් ස්විච් එකකින් නැවතත් යන්නේ නැත්තම් ඔය හිතන්න ඇම්පියර් 5ක් එනවා අපස්සට යන්නේ ඇම්පියර් 4යි. මෙන්න මේ ලයිව් එකෙන් එන ඇම්පියර් 5 නැවතත් නියුට්‍රල් එකෙන් යන්නේ නැහැ. යන්නේ ඇම්පියර් 4යි. එක ඇම්පියරකට මොන හරි දෙයක් වෙලා තියෙනවා මේ අතරමඟදී. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි මෙන්න මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්නේ. එතකොට සරලම දේ තමයි මොකද්ද? ට්‍රිප් ස්විච් එකෙන් කරන්නේ එන ඇම්පියර් ප්‍රමාණයම නැවතත් යනවද කියලා බලන එක. එන ඇම්පියර් ප්‍රමාණයම නැවතත් යනවාද කියලා බලන එක. 5ක් ආවොත් 5ක් යන්න ඕනෙමයි. ඇම්පියර් 6ක් ආවොත් ඇම්පියර් 6ක් යන්න ඕනෙමයි. මෙතනදී මොකද වෙලා තියෙන්නේ? ඇම්පියර් 5ක් එනවා. නමුත් යන්නේ ඇම්පියර් 4යි. එතකොට මොකද්ද? අන්න ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ ට්‍රිප් ස්විච් එක ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මේ කොහොමද වෙලා තියෙන්නේ කියලා.
මෙතන මම කිව්වා සමාන කොයිල් දෙකක් කොතලා තියෙනවා මෙන්න මේ අග වලට සම්බන්ධව සමාන කොයිල් දෙකක් කොතලා තියෙනවා මේ යකඩ හරය හරහා. ඇම්පියර් 5ක් ගලනකොට මෙන්න මේ කොයිල් එක වටේ හැදෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. ඒ වගේම ඇම්පියර් 5 නැවතත් යනකොටත් මේ කොයිල් එක වටේ හැදෙනවා චුම්බක ක්ෂේත්‍රයක්. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයන් දෙක එකට කැපිලා මේක හිතලා බිඳුවක් වෙනවා කියලා. මේ දෙකේ කිසිම චුම්බක ක්ෂේත්‍රයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක බිඳුවක් වෙනවා. එන එකට යන එක සමාන වෙනවා. ඒ දෙක සමාන වෙලා මේ 5ට මේක සමාන වුණා. එතකොට මේක බිඳුවක් වුණා කියලා හිතන්න. සරලවම වෙන්නේ ඒ දේ තමයි. මේ එන එකට යන එක සමාන වුණා මේක බිඳුවක් වුණා. නමුත් මේ එන පහ නැවතත් 4ක් විදියට ගියොත් යන එකක් මදි වුණා. එතකොට මොකද වෙන්නේ? මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රය මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රයට සමාන වෙන්නේ නැහැ. මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රය මෙතන හැදෙන චුම්බක ක්ෂේත්‍රයට සමාන වෙන්නේ නැහැ. එතකොට යම්කිසි වෝල්ටේජ් එකක් මෙන්න මේ මම ඇඳලා තියෙන මේ චූටි දඟර කොටස හැදෙනවා. මේ දෙකේ චුම්බක ක්ෂේත්‍රය සමාන වෙලා මේක බිඳුවක් වුනේ නැත්නම් ඒ කියන්නේ මෙතන චුම්බක ක්ෂේත්‍රය මෙතන චුම්බක ක්ෂේත්‍රය සමාන වෙලා මේක බිඳුවක් වුනේ නැත්නම් මෙන්න මේ පොඩි කොයිල් එකේ හැදෙනවා යම්කිසි වෝල්ටේජ් එකක් ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනවා අර ඉතුරු වෙන පොඩි චුම්බක ක්ෂේත්‍රය මගින්. අන්න ඒ චුම්බක ක්ෂේත්‍රය අපි ගෙනහිලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි යාන්ත්‍රික කොටසකට. මේ ඉතුරු වෙන චුම්බක ක්ෂේත්‍රය මගින් හැදෙන වෝල්ටේජ් එක අපි ගේනවා පොඩි යාන්ත්‍රික කොටසකට. මෙන්න මේ යාන්ත්‍රික කොටස මගින් තමයි කරන්නේ මෙන්න මේක මෙහෙම අදිනවා. මෙතන තියෙන්නේ මොකද්ද? බටන් එක තියෙනවා. මේ තියෙන ට්‍රික් ස්විච් එක. බටන් එක තියෙනවා. මෙන්න මෙතන තමයි තියෙන්නේ අපි උඩ පහත් කරන කොටස. ස්විච් එකේ උඩ පහත් කරන කොටස තමයි මේ තියෙන්නේ. ස්විච් එක උඩ පහත් කරන කොටස තමයි මේ තියෙන්නේ. අන්න ඒ කොටස අපි අදිනවා. මෙන්න මේ මෙකැනිසම් එක මම ඒක අදින්නේ කොහොමද? එතනට අපි යවන වෝල්ටේජ් එකක්. ඒ වෝල්ටේජ් එක යන්නේ කොතෙන්ද? මෙන්න මේ සමාන නොවි ඉතුරු වෙන පොඩි වෝල්ටේජ් එක මගින් තමයි මෙතනට යවන්නේ වෝල්ටේජ් එක. අර ඉතුරු වෙන ඉතුරු වෙන මැග්නටික් ෆීල්ඩ් එකකින් හැදෙන වෝල්ටේජ් එක තමයි මෙතනට යවන්නේ. අන්න ඒ වෝල්ටේජ් එක මගින් මේක අදිනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ ට්‍රිප් ස්විච් එක ට්‍රිප් වෙනවා. ට්‍රිප් ස්විච් එක ට්‍රිප් වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මේ ක්‍රියාකාරී අවස්ථාව. එතකොට ට්‍රිප් ස්විච් එකේ වෙන්නත් පුළුවන් එකම දේ තමයි මේ ධාරාව යන ධාරාව ආයමත් ආවේ නැත්නම් මේක ට්‍රිප් ස්විච් එක ඕෆ් කරනවා. ට්‍රිප් ස්විච් එක මොකද කරන්නේ? ඕෆ් කරනවා. එතකොට මම කියවනේ මෙන්න මේ පහක් යනවා. ඒ පහ ආයි එන්නේ නැහැ කියලා. මේක වෙන්න පුළුවන් කොහමද? අර එකට මොකක්ද උනේ? ඔයා හිතන්න කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මෙතන පොළව තියෙනවා. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මේ පොළවේ ඉඳගෙන මෙන්න මේ වයර් එක අල්ලනවා. මේ වයර් එකේ මෙතන ඔයා හිතන්නේ යම්කිසි තුවාලයක් තියෙනවා කියලා පොඩි ඩැමේජ් එක. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ වයර් එක අල්ලනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ යන පහෙන් කොටසක් මේ මිනිස්සෙක්ගේ ඇඟ හරහා යන්න බලනවා නේද? අපි හිතමු ඇම්පියර් එකක් යනවා කියලා මෙයාගේ ඇඟ හරහා. මේ පහෙන් එකක් යනවා මේ මිනිස්සෙක්ගේ ඇඟ හරහා. එතකොට ඔයාලට තේරෙනවා නේද යන්නේ 4යි කියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මිනිස්සෙක් අල්ලනවා එයාට කරන්ට් එක වදිනවා. මෙන්න මේකට තමයි කියන්නේ ලීක් වෙනවා කියලා. යම් කිසි කොටසක් ලීක් වෙනවා. ඒක මේ මිනිස්සයා හරහා භූගත වෙනවා. එතකොට මේ පැත්තට යන්නේ 4යි. අන්නේ අවස්ථාවේ තමයි මෙන්න මේ ට්‍රිප් ස්විච් එක ට්‍රිප් වෙන්නේ. ට්‍රිප් ස්විච් එක මොකද වෙන්නේ? ට්‍රිප් වෙනවා. අපිට මෙන්න මේක සාමාන්‍යව දැකලාද ට්‍රිප් ස්විච් එක ගහලා තියෙනවා මෙන්න මේ 30 මිලි ඇම්පියර කියලා. මේ 30 මිලි ඇම්පියර වලින් මෙන්න මෙහෙම තමයි ගහලා තියෙන්නේ. මේ 30 මිලි ඇම්පියර කියන එක මොකද්ද වෙන්නේ? සරලවම කිව්වොත් මේ 30 මිලි ඇම්පියර කියන එක තමයි බලන්නේ මේ ලීක් වෙන කරන්ට් එක විදියට. ඇත්තටම මෙතනින් ඇම්පියර එකක් මෙයන්න ඕනේ. ඇම්පියර 30යි මිලි ඇම්පියර 30ක් මිලි ඇම්පියර 30ක් ලීක් වුණොත් ඇති මෙන්න මේක ඕෆ් වෙන්න. එතකොට මෙතනින් 4ක් නෙමෙයි 4.7යි බිඳුවක් කියා කියන්නේ. අන්නේ ඒ ප්‍රමාණය ඇති. ඒ ලීක් වෙච්ච ප්‍රමාණය හොඳටම ඇති මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන්න. 30ක් මිලි ඇම්පියර 30ක් ලීක් වුණා නම් මේ ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙනවා. සරලවම ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නේ මෙන්න මේ කාරණය. තව මේකට අමතරව ට්‍රිප් ස්විච් එක ගහලා තිනවා IN කියලා. සමහර 40 වගේ තමයි ගහලා තියෙන්නේ. අපි ගෙදර පාවිච්චි කරන එක. එතනදී මොකක්ද කියලා තියෙන්නේ? මේක තමයි රේටඩ් ඇම්පියර එක. ඒ කියන්නේ මොකද්ද? මේ 5 වෙනුවට මෙයාට පුළුවන් උඩරිම 40ක් ගෙනියන්න. මේ 40ක් මෙහෙන් ගෙනියලා ආයිත් මෙහෙම
40ක් යන්න පුළුවන්. ඒතකොට මේ 40ට වැඩියෙන් 45ක් ගියොත් 45යි ඇම්පියර් ගියොත් මේ ටිප් ස්විච් එක ඕෆ් වෙනවද? නෑ නෑ ඒක නෙමෙයි වෙන්නේ. මේ ටිප් ස්විච් එක තනින් හර හානි වෙන්න පුළුවන්. මේ ටිප් ස්විච් එක ඕෆ් නොවි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆේඩඩ් කරන්ට් එක පැනනට පස්සේ මේ ස්විච් එකට මේ ටිප් ස්විච් එකට හානියක් වෙන්න පුළුවන්. මේක ඕෆ් නොවි තියෙන්න පුළුවන් කියන එක තමයි මෙන්න මේ ෆේඩඩ් කරන්ට් එක කියන්නේ. මෙන්න මේ IN මේකෙන් කියන්නේ මේ මෙන්න මේක තමයි මේකේ තියෙන සංවේදීතාවය. ඒ කියන්නේ මේක ඕෆ් වෙන්න පුළුවන් මිලි ඇම්පියර් 30ක් ලීක් වුණොත් තමයි මේක ඕෆ් වෙන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් මේ ටිප් ස්විචින් එක කරන කාර්යය මොකද්ද? මේක තියෙන්නේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට. මේක human protection device එකක්. මම කියන්නේ මේ ගෙදර පාවිච්චි කරන මෙන්න මේ මිලි ඇම්පියර් 30 තියෙන RCCB එක. එහෙම නැත්නම් ටිප් ස්විච් එක තියෙන්නේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාවට. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ උන්ට මේ සන්නායකේ අපි අත වැදුනොත් අපේ ඇඟ හරහා මිලි ඇම්පියර් 30ක් ලීක් වෙච්ච ගමන් මේ ටිප් ස්විච් එක මොකද්ද කරන්නේ? ඕෆ් කරනවා. ඒ කියන්නේ මෙතනින් මෙන්න මේ මෙතන ඇදලා තියෙන්නේ මම ඒක ධාරා කැඩිච්ච විදියට ඕෆ් වෙච්ච ගමන් මේක කඩනවා. මේ ස්විච් එක හරහා ධාරාව එන්න දෙන්න ඕෆ් කරනවා මේක. ඒතකොට මේ මනුස්සයා කරන්ට් වදින්නේ නැහැ. මෙයා ආරක්ෂා වෙනවා. ඒතකොට අකුණකදී මේ මොකද්ද ඕෆ් වෙනවා කියන්නේ? ඇත්තට මේක හදලා දෙන්නේ අකුණකදී ඕෆ් වෙන්නද? නැහැ. අකුණකදී ඕෆ් වෙන්න මේ උපකරණය හදලා නැහැ. අකුණකදී විශාල වෝල්ටේජ් එකක් තමයි එන්නේ. ඔය හිතන්න අකුණක් ගන්නවා අපේ ලයින් එකට. අපේ ලයින් එකට හරි නියුට්‍රල් එකට හරි අර්ත් එකට හරි වෝල්ටේජ් එකක් එනවා. විශාල වෝල්ටේජ් එකක්. අන්න ඒ වෙලාවට පුළුවන් මෙන්න මේ මම කිව්වා වගේ පොඩි අසමානතාවයක් ඇති වෙන්න. එහෙම නැත්නම් විශාල ভাইබ්‍රේෂන් එකක් ඇති වෙන්න. අන්න ඒ වගේ හේතු නිසා තමයි මේ චිප් ස්විච් එකේ වහින වෙලාවට අකුණු ගන්න වෙලාවට ඕෆ් වෙන්නේ. එහෙම නැතුව ඇත්තට මේක නිෂ්පාදකයා මැනුෆැක්චරර් හදලා නැහැ මේක අකුණකට ඕෆ් වෙන්න. ඔය හිතන්නේ විශාල අකුණක් ගන්නවා වගේ ගෙදර DB එකට. ඒ වෙලාවට මේක ඕෆ් කරලා ඔයාව ආරක්ෂා කරන්නේ නැහැ. මේකත් පුච්චගෙන ගෙදර තියෙන විදුලි උපකරණ සියල්ල පුච්චනවා. මොකද මේක හරහා තියෙන ඉතාමත් පොඩි ගැප් එකක්. මේක හරහා විශාල වෝල්ටේජ් එකක් නවත්තන්න කිසිම මේකට හැකියාවක් නැහැ. අනිවාර්යෙන් ඔයා ගේ තුළට ඒ විශාල අකුණ එනවාමයි. චිප් ස්විච් එක මගින් අකුණකදී ඔයාට කිසිදු ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මේකෙදි කරන්නේ යම්කිසි වෝල්ටේජ් එකක් ධාරාවක් ලීක් වුණොත් ලීකේජ් කරන්ට් එක මිලි ඇම්පියර් 30ට වැඩි උනේ ගමන් මේක ඕෆ් කරන එක පමණයි මේකෙන් කරන කාර්යය. එතකොට ඔයා දැනගන්න අකුණකදී චිප් ස්විච් එක ඕෆ් වෙනවා නම් ඔයා පරිස්සම් කියන එක මිත්‍යාවක් පමණයි. මේකෙන් කරන්නේ ලීකේජ් කරන්ට් එකදී ඔයාව ආරක්ෂා කරන එක. ඔයාගේ උපකරණ නෙමෙයි, මිනිස්යාව පුද්ගලයෙක් ආරක්ෂා කරන එක පමණයි මේ RCCB එකෙන් කරන්න පුළුවන්.